ඔන්න අන්දරේගේ ගමේ පන්සලේ හිටිය ලොකු හාමුදුරුවන්ගේ අවුරුදු 2 පින්කම පවත්වන්න සියලු කටයුතු ලහි ලහියේම සූදානම් වෙමින් තිබ්බේ. මේ වතාවෙත් අන්දරේගේ අම්මා කැවුම් හැදිල්ල බාරගෙන තිබ්බා. හේතුව මුළු ගමම දන්නවනේ උන්දගේ කැවුම් හැදිල්ල. ආයිතින් පංකාදු 5යි. මගේ මැනිකේ පන්සලේ පින්කමට රස කැවිලි ටික හොඳටම හදන්න ඕනේ හොඳේ. ඒක ගැන සැකයක් හිතන්න එපා රාලේ. අපි වැඩේ හොඳටම කරමු. මෙදා සැරේ කැවුම් ප්‍රමාණෙත් වැඩි නොවේ. කලින් ඉඳන්ම වැඩ පටන් ගත්තේ ඒකයිම. රහට තියෙන්නත් එපැයි. නැතුව ඉඳුල් කරන්නේ නැතුව පරිස්සමෙන් වහලා තියන්න. බුද්ධ පූජාටත් තියෙන හින්දා නේද මැනිකේ? අම්මා ලහි ලහියේම කැවුම් පුච්චන්න පටන් ගත්තා. දැන් නම් කැවුම් ඔක්කොම පුච්චලා ඉවරයි. අවසානට මුංගල ටිකක් පිච්චුවා. හරිම සුවඳයි අප්පා. කොහොම ඉවසන් ඉන්නද මන්දා. එදා පොටේ කැවුම් ගොඩේ හැටියට මටත් යහමින් කන්න පුළුවන් වෙයි. මයි පුතා අද නම් උදේම පන්සලේ අකුරට යන්න ලෑස්ති වෙන්න. අද නම් කම්මැලි කරන්න එපා. අනේ අම්මේ අද මුකුත් උගන්නන්නේ නැහැ. මං ගෙදරින් පොත් බලා ගන්න. ඕන් තාත්තයි පුතයි දෙන්න බලා ගන්න. මන් නෑ ඕවට. අම්මේ මෙයා බොරු කරන්නේ මහ කම්මැලියා. අනේ අක්කි මේ මගේ මුකුත් අහගන්න එපා. අන්දරේගේ අම්මයි අක්කයි පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා අන්දරේ හොරෙන් කුස්සිය පැත්තට ගියා. වටපිට බලලා හොරෙන් කැවුම් මුට්ටියට අත දාලා කැවුමක් අරගෙන කෑවා. හරිම රසයි. ඔන්න එක කැවුමකින් නම් නැවතුනේ නැහැ. කැවුම් 6-7ක්ම බණ්ඩිගේ බඩට දාගත්තා. ඔය අතර හේනට ගිය පුංචි අන්දරේගේ තාත්තා ගෙදරට ආවා. අම්මා කිව්ව දේ අහන හැටිද මේ? ඔහේ ඉන්න අන්දරේ අද මම හොඳ වැඩක් කරනවා. අම්මා කිව්වා නේද කැවුම් මුට්ටියට අත තියන්න එපා කියලා. ඉතින් තාත්තේ මං අත තිබ්බේ නෑනේ. මොනවද බල මේ කැවුම් කකා කියන කතා? අත තිබ්බේ නෑ කියලා? ඉතින් මුට්ටියට අත තිබ්බේ නැහැ. හැන්දක් දාලායි අරගත්තේ. වැරදි වැඩ කරලා තව කටත් කියවනවා මෙතන. කාපටි වැඩ කරන්න ඉගෙන ගන්න එපා පුතේ. ඔයි හරි තාත්තා අය කන්නේ නෑ. මේ කැවුම් කන පෙරේතකම අඩුවක් වෙන්නේ නෑනේ මගේ පුතේ. නේ? හරි අද අපි මෙහෙම කරමු. මේ මුට්ටියේ තියෙන ඔක්කොම කැවුම් ටික මට කාලා පෙන්නන්න ඕනේ. තුන් වේලටම අන්දරේට කැවුම් කන්න පුළුවන්. ඔන්න අවසර දීලා තියෙන්නේ. ඔක්කොම කාලා පෙන්නන්න. අයියෝ ඕක මොකද්ද? පුංචි අන්දරේ ආසාවෙන් කැවුම් කන්න පටන් ගත්තා. හැබැයි ටික වෙලාවක් ආසාවෙන් කැවුම් කකා ඉඳලා අන්දරේට අවසානෙට මතේ වගේ පැණි රහට. අවසාන ටික නම් අන්දරේ කන්නේ කඳුළු පෙර. දෙයනේ කනවා කියලා මෙහෙමත් කෑ හැකිද? ඔය වෙලාවේ අහුණ අම්මයි තාත්තයි අක්කයි තුන්දෙනා තවල්ට බත් බෙදාගෙන කනවා. බත් ටිකක් කණ්ඩනේ මාත්. හරි බත් කන්ට බැරි ඈ. පුතාගේ පංගු ඉතුරු කරලා තියෙන්නේ. මුලින්ම මට කැවුම් මුට්ටිය කාලා ඉවර කරලා පෙන්නවා නම් පස්සේ බැරි ඈ ඇති වෙනකම් බත් කන්ට. දෙයනේ දැන් මට කැවුම් අප්පිරියයි. පුංචි අන්දරේ ගෙදරට හොරා කැවුම් හැමතැනම විසි කරන්න හංගන්න පටන් ගත්තා. හැබැයි තාත්තා බලන් ඉද්දි හොඳ පුතා වගේ කැවුම් කෑවා. ගෙදර අය එහෙම වෙනකන් ඉඳලා ජනේලෙන් කැවුම් මුංගුලි ටික තුනක් එළියට විසි කරා. ඔය වෙලාවෙම අන්දරේගේ කේකාවෙන් හාමුදුරුවෝ යබිත කොල්ලයි ඇවිදගෙන යන ගමනුයි හිටියේ. අම්මේ අපේ හාමුදුරුවනේ මොකද්ද બોලේ වැදුනේ මගේ ඔලු ගෙජියට? බලන්නකෝ අපේ හාමුදුරුවනේ මේ ගල් කැටයක් නෙමෙයි ලොකු මූලියක් නේ. ඔය විදිහට අන්දරේ කැවුම් විසි කර ඉද්දි අන්දරේගේ අක්කා මේක දැක්කා. මලයා තාත්තේ මෙන්න. කට කෑ ගහන්න එපා. තාත්තේ මෙන්න මල්ලි. ඔය වෙලාවේ බයම පුංචි අන්දරේ දුවන්න පටන් ගත්තා. අක්කත් වැඩේ ඇතෑරියේ නෑ. අන්දරේගේ පස්සෙම දුවන් ගියා. ඔය වෙලාවේ අන්දරේගේ සරම ගැලවිලා අක්කගේ අතට ආවා. ඔය අතරේ අහක බලන් දුවන් ආව පුංචි අන්දරේ කිරි මුට්ටියත් අරන් ආව තාත්තවත් පෙරලගෙන දෙන්නම බිමට වැටුණා. මේ වෙච්ච දේවල් වලට බය වුණ පුංචි අන්දරේ පස්සෙන් ඔබලම කැලේ පැත්තට දුවන්න පටන් ගත්තා.
ඔය වෙලාවෙ සරම නැතුව අමුඩ පිටින් දුවන් ආපු අන්දරේ දකින්න නැතුව ගඟ ගාව කතා කර කර හිටපු නැන්දලාවත් වට්ටගෙන දෙව්වා. ඒ මොකද්ද වෙච්ච සංගතිය? හෙළුපෙළි අවතාරයක් වද්ද කොහෙද? අපේ බයේ බෑ විගහට යන් ගෙදර. කමේ හැමතැනම දුවනා පුංචි යන්දරි. හෙළුබැල්ලෙන් සැරිසරනා පුංචි යන්දරි. ගඟපාරේ රටේ දුවන පුංචි යන්දරි. පුංචි යන්දරි හෙළුබැලි පුංචි යන්දරි. අහෝරටින් දරදි කොටයි බටේ චරමරේ. අපොච්චිට බයේ දුවන පුංචි යන්දරි. පුංචි යන්දරි හෙළුබැලි පුංචි යන්දරි. පුංචි යන්දරි හෙළුබැලි පුංචි යන්දරි. දැන් හෝරා කීයක් ගෙවුනද? තාම නෑ මේ දඩබ්බරය. ආපු දෙන්කෝ ගෙදර අද. හවස් වෙන්න කිට්ටු වෙලා අන්දරේ හොරෙන් ගෙට රිංගගත්තා. මෙන්න අන්දරේ නොසණ්ඩාවල වැඩ කරලා හිමිච්චා වගේ එන ලස්සන. දැන් මට කියන්න කවුද මේ ගේ හැමතැනම කැවුම් ගෙඩි විසි කරේ? අඳ යට මේසේ යට පුටු යට හැමතැනම කඩි කෝමි කැවුම් කනවා. මගේ ඇස් දෙකට වැලි ගහන්න හිතුවා මදි අන්දරේ. එහෙන් කිරි මුට්ටි පට්ටලා අඹුඩේ පිටින් ගම වටේම දුවලා. හරි අසයි ලන්දාරි හැදෙන හැටි. මැනිකේ මට හොඳ ලණු කැරල්ලකුයි පොල් කටු ටිකකුයි ගෙනත් දෙන්න. අනේ මහත්තයා ළමයාව ගස් පදින්නද? අනේ මහත්තයා ළමයාට සමාව දෙන්නකෝ. මැනිකේ මේවට මැදිහත් නොවී හිටියොත් තමා හොඳ. දඬුවමක් දෙන්න ඕනේ ළමයාට ආයේ මේ වගේ දේවල් නොකරන්න. ඔනේ ඉතින් අන්දරේගේ තාත්තා පොල් කටු මාලයක් හදලා අන්දරේගේ බෙල්ලට දාලා බෙරේකුත් අතට දුන්නා. කපටි කමෙත් සීමාවක් තියෙන්න ඕනේ. එක වැරක් දන්නම් මොකද වැරදි දෙක තුනක්ම අහුණා. යම් පන්සලට ගිහිල්ලා හාමුදුරන්ගෙන්ම සමාව ගමු. ඩුංගු ඩුගුරුඩු ආයෙ හොර වැඩ කරන්නේ නෑ. ඩුංගු ඩුගුරුඩු පව් වැඩ කරන්නේ නෑ. ඩුංගු ඩුගුරුඩු ඉක්මන් කරන්න. මේ මොකද ලොකුුන් නැහැ. සමාව අවසර හාමුදුරුවනේ. වැරදි පිට වැරදි කරලා මේ ළමයා හාමුදුරුවනේ. හාමුදුරුවගේ දානෙට හදපු කැවුම් ටිකත් මේ ළමයා ඉඳුල් කරා. හා අන්දරේම කියමු බලන්න කරපු වැරදි. අද අකුරට එන්න කම්මැලි හිතුණා හාමුදුරුවනේ. අම්මා එපා කියලා තේදි මං දානට හදුව කැවුම් ටික ඉදුල් කරා. ඒ හින්දා තාත්තා දඩුවමක් දුන්න ඔක්කොම කැවුම් කන්න කියලා. ඒ ඔක්කොම කැවුම් කන්න බෑනේ හාමුදුරුවනේ. ඒ හින්දා මං කැවුම් ජනේලෙන් විසි කරා. ඒ මදිවට අක්කගෙන් බේරෙන්න දුවදී අක්කා මගේ සරමෙන් අල්ලගත්තා. මං ඉතින් අමුඩ පිටින්ම දුවදී තාත්තා දුවන් ආව කිරි මුට්ටියක් දීමට වැටුණා. ගමේ අය හෙලිවැලි අවතාරයක් කියලා ඒ හින්දා බය වුණා. දැන් තමයි මට තේරුණේ. ඒක තමයි එහෙනම් කැවුම් ඇවිත් අපේ ඇඟට වැටුනේ. අන්දරේලගේ ගේ ළඟින් යද්දි කැවුම් උඩින් ඇවිත් ඔළුවේ වැදිලා ඇබිත්ත කොල්ලගේ ඔළුවත් අඩිස්ති වුණා. අනේ අම්මපා ඒ බවක් මන් දැනන් හිටියවත් නෑනේ හාමුදුරුවනේ. අනේ තාත්තේ සත්තයි මං හිතලා ගැව්වේ නෑ තාත්තේ මං දැක්කේ නෑ. අනේ හාමුදුරනේ සමා වෙන්න මාමේ. දැන් අන්දරේ පොල් කටු මාලක් දාගෙන පන්සලටම ආවනේ. ඔන්න ආයෙ නම් මේ වගේ නොහොබිනා වැඩ කරන්න එපා. වැඩි පෙරේතකම් ඕනාවට වඩා හොඳ නෑ අන්දරේ. ඔහේ හිටු අන්දරේ මාව කොළොප්පමට ගත්තද? මගේ නල්ලත් අඩිස්සි ගස්සලා මෙතන. අද මං හොඳ පාඩමක් උගන්වනවා. ඉන්න නේද කිව්වේ? අන්දරේ! ඔහේ හිටු අන්දරේ. අනේ මාමේ මම හිතලා නෙමෙයි ගැහුවේ. විහිළුවක්වත් තේරෙන්නේ නෑනේ අන්තිරිස් මාමට. අම්මේ! කතාව හොඳනා ලයික් එකක් දාලා ඔයාගේ අදහස කමෙන්ට් එකකින් අපිට ලියන්න. මේ වගේ ලස්සන කතා බලන්න කාටුන් කතා channel එක subscribe කරලා තියාගන්න. ලස්සන කතාවකින් ආයෙත් අපි හම්බෙමු.